Hello, everyone. I'm going to introduce three sentences patterns, actually sentence patterns for you by using one verb, right? එක verb එකක් use කරලා මම පුතාලට sentence patterns තුනක් practice කරන්න කියලා දෙන්නයි හදන්නේ. දැන් බලමු මොකද කරන්න හදන්නේ සර් කියලා. හරිද? දැන් මම මේකට ගන්නවා එක verb එකක්. එකම එක ක්‍රියාපදයක් ගන්නවා. අපි ගමු cook කියන ක්‍රියාපදය. cook කියන්නේ උයනවා කියන එක. ඔයාලා දන්නවා. cook කියන්නේ වෙනවා. right? අපි එක sentence එක ක්‍රියාපදයක් අරගෙන අපි දන්න සරල sentence patterns තුනකට යමු. මම පළවෙනි sentence එක ඔයාලට ලියලා පෙන්නනවා. She cooks. She cooks. ඇයි අපි මේ she cooks කියලා කියන්නේ? ඇය උයනවා. උයනවා. ඕනම කෙනෙක් ඕනම ක්‍රියාවක් කරනවා කියලා කියන්න අපි base verb එක විතරක් දානවා present simple sentence pattern එකේදී. එතකොට she cooks කියන්නේ ඇය උයනවා කියන අදහස. She cooks. tense එක present simple base verb එකක් විතරයි තියෙන්නේ. right? then අපිට ඕන වෙනවා කියන්න ඇය උයමින් සිටිනවා කියලා. අන්න එතකොට ඇය උයනවා කියන්න බෑනේ. ඒකට අපි ගන්න present continuous කියන sentence pattern එක. am is plus ing කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන නැති අයටත් මෙහෙම ඉගෙන ගන්න පුළුවන්. අපි කරලා බලමු. right? She is උදාහරණ වෙනවා. She is cooking. දැන් මොකද උනේ? ඇය උයමින් සිටිනවා බවට පත් වෙනවා. am is plus ing කියන්නේ present continuous. එතනින් මෙතන is එක තමයි she ට ගැලපෙන්නේ. She is cooking. ඇය උයමින් සිටිනවා. මට ඕන වෙනවා කියන්න ඇය උයන්න හදනවා කියලා. මම මේකට යොදාගන්නවා. මෙන්න මේ පැත්ත එක. She is going to cook. She is going to cook කියනකොට ඇය උයන්න හදනවා. මෙන්න is එක. මෙන්න going to කියන phrase එක යෙදෙනවා. ඒව cook කියන base verb එක. ඇය උයන්න හදනවා. She cooks. ඇය උයනවා. She is cooking. ඇය උයමින් සිටිනවා. She is going to cook. ඇය උයන්න හදනවා. පැහැදිලිනේ? right. අපි තව sentence pattern එකක් ගමු. හතරක් මේකට ගමු. තුනක් ඕනේ හතරක්. මෙන්න බලන්න. She is about to. අපි about to කියන phrase එක යනවා. cook. මේක ටිකක් going to form එකට සමානව යන්නේ. is තියනවා about to කියන phrase එක තියෙනවා නැවත base verb එක. හොඳයි. ඒතර මේක අනාගතේ කරන්නයි හදන්නේ කියන අදහස තමයි මෙතනින් ගන්නෙ. She is about to cook. ඇය උයන්නයි හදන්නේ. She cooks. ඇය උයනවා. She is cooking. ඇය උයමින් සිටිනවා. She is going to cook. ඇය උයන්න හදනවා. She is about to cook. ඇය උයන්නයි හදන්නේ. කොහොමද බලමු මේ ෆෝමියුලාස් හැදලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා පුතු මේ හැම සෙන්ටෙන්ස් එකකම පළවෙනි සෙන්ටෙන්ස් එක බේස් verb එකක් තනියම එදිලා present simple positive එකක්. base verb එකක් තනියම තියෙන්නේ. එහෙම නැත්නම් infinitive form එක. second sentence pattern එක am is are තුන්දෙනාගෙන් එක්කෙනෙක් එන්න ඕන තැන subject එකට is ගැලපෙන නිසා is ඇවිත් ing verb එකක් එක්ක present continuous හැදිලා තියෙනවා. එතකොට එන්නේ අදහස කරමින් ඉන්නවා කියන අදහස. හරි. ඊළඟ sentence එකේ ඔයාලට පේනවා ඇති am is are තුන්දෙනාගෙන් එක්කෙනෙක් එන්න ඕන තැන subject එකට is ගැලපෙන නිසා is ඇවිත්තා. going to කියන phrase එක ඇවිල්ලා. හරි. going to කියන phrase එක ඇවිල්ලා නැවත base verb එකක් ඇවිත් තියෙනවා. මම මෙතන ඉඩපාදි වෙන නිසා base verb කියලා දානවා. base v කියලා එන base verb එකක්. ක්‍රියාපදයක මුල් අවස්ථාව. infinitive form එක. ඊළඟට ගත්තොත් පුතා about form එකක් එහා සමාන වේදෙනවා. am is are තුන්දෙනාගෙන් subject එකට ගැලපෙන්නේ is ඇවිල්ලා about to කියන phrase එක ඇවිල්ලා නැවත
බේස් වර්බ් එකක් මේකට එකතු වෙනවා. හරි. එතකොට බලන්න මේ පැටර්න්ස් වෙනස් වෙන උනාට එකම ක්‍රියාපද cook කියන ක්‍රියාපදයේ පැටර්න් එක වෙනස් වෙනවා. හැබැයි පැටර්න් එක වෙනස් වුණා කියලා මේ ක්‍රියාපදේ වෙනස් කරේ නෑ අපි. එකම ක්‍රියාපදේ පැටර්න් එක වෙනස් කරමින් තේරුම වෙනස් කළා. බලන්න වෙන විදිය. She cooks ඇය උයනවා. She is cooking ඇය උයමින් සිටිනවා. She is going to cook ඇය උයන්න හදනවා. She is about to cook ඇය උයන්නයි හදන්නේ. දැන් මේක දන්නේ යාළුවොන්ට. අපේ යාළුවන්ට. තමන්ට ඕන සෙන්ටෙන්ස් එකක් මේ පැටර්න්ස් හතරේ හදාගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ක්‍රියාපදයක් අරගෙන බලමු පුතේ. හරි. දැන් ඔයාගේ තාත්තා නිවුස් පේපර් එක කියවනවා කියලා නිකන් කියන ජෙනරල් අයිඩියා එකක් විදිහට. My father reads එස් එකක් දාන්න ඕන තාත්තා එක වචනයිනේ. My father reads the newspaper. මගේ තාත්තා නිවුස් පේපර් එක කියවමින් ඉන්නවා කියලා කියනවා. My father is reading the newspaper. ඉතින් මගේ තාත්තා නිවුස් පේපර් එක කියවන්න හදනවා කියනවා. My father is going to read the newspaper. මගේ තාත්තා නිවුස් පේපර් එක කියවන්නයි හදන්නේ කියලා කියනවා. කියවන්නයි හදන්නේ කියනවා. ගන්න පුළුවන්. My father is about to read the newspaper. මේ විදිහට ඔයාලා ක්‍රියාපද වෙනස් කරමින් sentences හදලා බලන්න. පුළුවන් තරම් හදන්න. ඔයාලට වාක්‍ය රටා හතරම හොඳටම පුළුවන්. Thanks for watching and study well.